පවුල් ජීවිතය වුණත් කාලයක් යනකොට උපයෝගීතාවය අඩු වෙනවනේ. විශාන්ත සර් සැපේ නේද ඉන්නේ? ආර්ථික විද්‍යාවට අනුව මිනිස්සු ඉන්න ඕන සතුටින් සැපේ. ඒකට ආර්ථික විද්‍යාවේ පාවිච්චි කරන වචනය තමා උපයෝගීතාවය. උපයෝගීතාවාදය ඇල්ෆ්‍රෙඩ් මාෂල් ඇතුළු සම්භාව්‍ය ආර්ථික විද්‍යාඥයන්ගේ මතවාදය. හිතන්න ඔයා මේ කෑමකට රුපියල් 1000ක් ගෙවුවා කියලා. හැබැයි ඒ කෑමකින් ඔයාට ලැබෙන උපයෝගීතාවය 800යින. ඔයා ආයි කවදාවත් මේ කෑමක මිලදී ගන්නේ නැහැ. ඒ වගේම රුපියල් 1000ක් ගෙවලා ඔයාට මේකෙන් රුපියල් 1500ක රුපියක් උපයෝගීතාවයක් ලැබෙනවා නම් ඔයා ආයිත් මේ කඩෙන් මේ කෑමකින් ලුම් කරනවා. එහෙනම් උපයෝගීතාවාදයට අනුව මිනිස්සු සංතෘප්තභාවයට පත් වෙන්නේ P සමානයි MU. මතක තියාගන්න උපයෝගීතාවය කියන එක හීන වෙනවා. ඒකයි අපි හීන වෙන ආන්තික උපයෝගීතා න්‍යාය කියලා කියන්නේ. පෞල් ජීවිතය වුණත් කාලයක් යනකොට උපයෝගීතාවය අඩු වෙනවන් හීන වන උපයෝගීතාවය. You know what happened with the deep